හායි ළමයි ආයිබෝවන් US අපි channel එකට ආයිබෝවන් කියලා පිළිගන්න ගමන් අද අපි කරන්න යන්නේ මොකද්ද කියලා කියන්නම්. DV lottery එක මොන වගේ application එකක්ද තියෙන්නේ කියන එක ගැන පොඩි හරි idea එකක් නැති කෙනෙක්ට කොහොමද මේ application එක fill කරන්න කියන එක අපි කියලා දෙන්න යන්නේ. අනිත් එක මතක තියාගන්න ඕන කාරණේ තමයි අපි මේ use කරලා තියෙන්නේ 2017 application format එකක්. ඒගොල්ලෝ DV lottery official website එකෙන් දාපු sample එකක්. ඒක තමයි තාමත් ඒගොල්ලෝගේ වෙබ්සයිට් එකේ තියෙන්නේ. ඉතින් පොඩිවත් අයිඩියා එකක් නැති එක්කෙනෙක්ට මේක මේ වීඩියෝ එක බලලා පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. කොහොමද මේක ෆීල් කරන්නේ මොන වගේ විස්තර දුවාගෙන් අහන්නේ කියන එක. ඉතින් මේක බේසික්ම නොලෙජ් එකක් දෙන්න තමයි කරලා තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න සහ ඕගොල්ලෝ තව රිසර්ච් කරන්න කොහොමද මේක ෆීල් කරන්නේ කියන එක. ඉතින් අපි කෙලින්ම වීඩියෝ එකට යන්. මතක තියාගන්න ඕන කාරණේ 2017 sample application එකක් පදනම් කරගෙන තමයි මේ වීඩියෝ එක කරලා තියෙන්නේ. තාමත් application call කරලා නැහැ. අපි call කරපු ගමන් ඕගොල්ලන්ට update එකක් දෙන්න. ඉතින් අපි යන් වීඩියෝ එකට. හරි අපි බලමු කොහොමද electronic diversity visa entry form එක fill කරන්න කියලා. මේක sample එකක් තිබුණේ මේක 2017 sample එකක්. මම site එකට ගිහිල්ලා බැලුවාමත් මේක තමයි ඒගොල්ලෝ suggest කරේ sample එකක් දෙන්න කියලා කිව්වහම අපි බලමු ඉතින් කොහොමද තියෙන්නේ කියලා. මේකෙන් දල අදහසක් ගන්න පුළුවන්. ඕගොල්ලන්ට කියන්නේ මුකුත්ම දන්නේ නැති කෙනෙක්ට මේකෙන් අදහසක් ගන්න පුළුවන් මොන වගේ ඇප්ලිකේෂන් එකක්ද ඕගොල්ලන්ට ෆිල් කරන්න තියෙන්නේ කියන එක ගැන. හරි. ඉස්සෙල්ලම ඇප්ලිකේෂන් එකට ගියාම පෙන්වන්නේ මේ වගේ US Department of State Bureau of Consular Affairs Electronic Diversity Visa Application Entry System කියලා නම්බර් එකකුත් එක්ක travel.state.gov කියන එක පෙන්වනවා. ඊට පස්සේ Electronic Diversity Visa Entry Form Authentication Code පළවෙනියට මෙන්න මේ පේන අකුරු ටික දීලා ඔයා මේක ඔතෙන්ටිකේට් කරගන්න ඕන. එන්ට්‍රි එකක් සබ්මිට් කරන්න. ඊට පස්සේ තව විස්තර ටිකක් තියෙනවා මෙතන. ඒ ටික හිමීට කියව ගන්න. හරි අපි යන් කෙලින්ම ඇප්ලිකේෂන් එක ෆිල් කරන තැනට. හරි. Electronic Diversity Visa Entry Form Part 1 Entrant Information. හරි. number 1 යටතේ තියෙනවා ඔයාගේ last name එක එහෙම නැත්නම් family name එක. ඊළඟට ඒකෙම B කොටස යටතේ first name එක. ඊළඟට middle name එක. දැන් ඔතන ගොඩක් ප්‍රශ්න වෙන්නේ ලංකාවේ කට්ටියගේ නම් ගොඩක් දිගයි. මේකට ඕගොල්ලෝ passport එක use කරන්න. passport එකේ කොහොමද last name එක තියෙන්නේ, first name එක සහ middle name තියෙන්නේ කියන විදිහට ඒක දාන්න. උදාහරණයක් ගත්තොත් හිතමු පෙරේරා කියලා last name එකක් තියෙන කෙනෙක් ඉන්නවා. එයා හිතමුකෝ අපි නම එන්නේ මොකක් නමක් හිතමුකෝ. අපි හිතමු නම සඳමාල් ධනුෂ්ක පෙරේරා එහෙම කියලා. හරි. එයාගේ එතකොට last name එක පෙරේරා, first name එක එන්නේ සඳමාල්, middle name එක ධනුෂ්ක. ඔය විදිහට තමයි එන්නේ. එතකොට ඔයා પાස්පෝර්ට් එකත් එක්ක මැච් කරලා තමයි මේක ෆිල් කරන්න ඕන. අපි හිතමුකෝ දිසානායක මුදියන්සේලාගේ සඳමාල් ධනුෂ්ක පෙරේරා කියලා තියුණා කියලා. හරි. එතකොට මම මේක ෆිල් කරෝතින් ෆිල් කරන්නේ පෙරේරා කියන එක last name එක, family name එක. එතකොට දිසානායක මුදියන්සේලාගේ සඳමාල් කියන එක first name එකට මම enter කරනවා. ඊට පස්සේ middle name එකට ධනුෂ්ක කියන කෑල්ල enter කරනවා. එහෙම තමයි මම ෆිල් කරෝතින් ෆිල් කරන්නේ. ඒ විදිහට තමයි මම මගේ ඇප්ලිකේෂන් එකත් ෆිල් කරේ. ඊළඟට තියෙනවා මොකද ලංකාවේ කට්ටියගේ නම් ගොඩක් දිග නිසා එහෙම පොඩි ගැටලුවක් තියෙනවා ලංකාවේ. දැන් නමේ කෑලි තුන නෙමෙයිනේ තියෙන්නේ. ඒක પાස්පෝර්ට් එකේ තියෙන විදිහත් එක පොඩ්ඩක් බලලා ඕගොල්ලෝ හරියට ෆිල් කරන්න. ඕගොල්ලොන්ට ඒක තේරෙනවා ඉතින් කොහොමද කරන්න ඕන කියන එක. ඊළඟට ජෙන්ඩර් එක අහලා තියෙනවා මේල් කෙනෙක්ද ෆීමේල් කෙනෙක්ද කියලා. ඊළඟට නම්බර් 3 එක යටතේ තියෙන්නේ වාගේ බර්ත් ඩේට් එක. එතකොට අපිට මේකේ ඩේ එක සිලෙක්ට් කරන්න පුළුවන් drop down list එකෙන්. month එකත් සිලෙක්ට් කරන්න පුළුවන්. year එක අපිට enter කරන්න ඕන. ඊළඟට නම්බර් 4 හැටියට අහන්නේ city where you were born. එතන කියලා තියෙනවා enter birth city only. Do not enter district, county, province, state. ඒ කියන කිසි එකක් නෙවෙයි. ඔයා ඉපදිච්ච තැන තමයි
ඔයා දාන්න ඕන. දැන් මම මේක ෆිල් කරද්දී මම දැම්මේ මම ඉපදිලා තිබුණේ කල්තොට කියන ගමේ. ඒක අයිති වෙන්නේ බලංගොඩට. බලංගොඩ කියන එක නෙවෙයි දැම්මේ කල්තොට කියන එක. බේසිකලි උප්පැන්නේ තියෙන උපන්න ස්ථානය කියන එක ඔයා දාන්න. ඊළඟට country where you were born. හරි. ඔයා කොහෙද ඉපදුණු රට කියලා සිලෙක්ට් කරලා ගන්න පුළුවන් මේ drop down list එකෙන්. එතනින් ඒක සිලෙක්ට් කරලා අපි යමු 6 වෙනි එකට country of eligibility for the DV program. Your country of eligibility will normally be the same as your country of birth. Your country of eligibility is not related to where you live. If you were born in a country that is not eligible for the DV program, please go to explanation of country of eligibility. හරි මේක කියන්නේ ඔයාගේ country එක ඔයා ඉපදිච්ච තැන තමයි ඔයාගේ eligibility එක තීරණය කරන country එක. ඔයා දැන් ජීවත් වෙන country එක නෙවෙයි ඔයාගේ eligibility එක තීරණය කරන්නේ. දැන් සමහර රටවල් තියෙනවා ඒවා DV lottery එකට eligible නැහැ. ඒ වගේ රටවල් වලට කට්ටියට මේක ඇප්ලයි කරන්න බෑ. එයා වෙන රටක ජීවත් වුණත් එයාට මේකට ඇප්ලයි කරන්න බෑ. මොකද එයා ඉපදිලා තියෙන්නේ අර රටේ නිසා. එතකොට ඊළඟ එකේ අහනවා are you claiming eligibility based on the country where you were born. හරි අපි ඒක yes කියලා දාන්න ඕනේ. මොකද ශ්‍රී ලංකාව එක eligible country එකක්. If not you must enter the country from which you are claiming eligibility. හරි එහෙම නෙමෙයි නම් ඔයා claim කරන ඊළඟ eligibility එක claim කරන රටත් select කරන්න කියලා තියෙනවා. ඒක අපිට අදාළ නැහැ. හරි ඔන්න ඊළඟට එනවා number 7 එක යටතේ entrant photograph. ෆොටෝග්‍රාෆ් එක අපි කලිනුත් වීඩියෝ එකක් කරලා ඇති. ඒකේ ප්‍රධාන කොටසක් මේක මාස 6කට වඩා පරණ වෙන්න බෑ මේ ෆොටෝ එක. අලුත ගත්ත ෆොටෝ එකක් වෙන්න ඕන. ඒකම මෙතනත් දීලා තියෙනවා ෆොටෝ ටූල් එක. මේ ලින්ක් එකට ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාගේ ෆොටෝ එක ගැටලුවක් නැතුව මේකට මේකේ රික්වයර්මන්ට් වලට අදාළද හරියට තියෙනවද කියන එක ස්පෙසිෆිකේෂන් ටික බලාගෙන ඔයාට ලින්ක් කරන්න පුළුවන් ෆොටෝ එක. මෙතනින් මේ browse ගිහිල්ලා clicking the browse button will allow you to look and choose the file which is storing the photograph. ඔයා ෆොටෝග්‍රාෆ් එක සේව් කරලා හදපු ෆොටෝග්‍රාෆ් එක සේව් කරලා තියෙන තැනින් ඔයාට browse කරලා මෙතෙන්ට අප්ලෝඩ් කරන්න පුළුවන්. හරි. මගේ උපදේශ තමයි ඔයා මේක කරන්න කලින් මේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න පටන් ගන්න කලින් ඔයා කරන්න ඕනේ ඔයාගේ ෆොටෝ එක හදලා තියාගන්න එක. හරි. ඊළඟට එනවා number 8 වලට. number 8 එකේ අහන්නේ mailing addresses. ඔයාගේ address එක තමයි මෙතන අහන්නේ. address line එක ඊළඟට city එක, town එක, district එක, province එක, zip code එක, ආයේ country එක drop down list එකකින් දීලා තියෙනවා. ඔය ටික තමයි ඊළඟට අහන්නේ. ඊළඟට number 9 යටදී අහනවා country where you live today. ඔයා දැනට ජීවත් වෙන්නේ මොන රටේද කියන එක. ගොඩක් පිටරට ඉන්න කට්ටියට එතකොට ඒ රට දාන්න වෙනවා. ඊළඟට number 10 එක යටතේ phone number එක. phone number එකක් අහලා තියෙනවා. එතකොට ඔයාට ෆෝන් නම්බර් එක ඔප්ෂනල් ඔයාට ඕනනම් දෙන්නත් පුළුවන් නැත්නම් නොදී ඉන්නත් පුළුවන්. ඊළඟට 11 යටතේ අහලා තියෙන්නේ ඊමේල් ඇඩ්‍රස් එක. ඊමේල් ඇඩ්‍රස් එක පළවෙනි පාර දුන්නාන් පස්සේ ආයෙ කන්ෆර්ම් කරන්න කියලා 11B යටතේ අහලා තියෙනවා ආයෙ කන්ෆර්ම් කරන්න කියලා. එතකොට උඩ දීපු ඊමේල් ඇඩ්‍රස් එකම තමයි මෙතෙන්ටත් දෙන්න ඕන. This email address will be used to provide you with additional information if you are selected. ඔයා සිලෙක්ට් වුණොතින් ඔයා TV lottery එක win කරොතින් ඔයාට මේ ඊමේල් ඇඩ්‍රස් එකට තමයි සියලු තොරතුරු additional information ඒගොල්ලෝ එවන්නේ. හරි. එතකොට හරියටම ඔයාට මතක තියෙනවා ඔයාගේ ඇත්ත ඊමේල් ඇඩ්‍රස් එක ඔයා මෙතෙන්ට දාන්න. හරි. ඊමේල් ඇඩ්‍රස් එකෙන් පස්සේ ඔන්න ඊළඟට එනවා වැදගත්ම එකක්. What is the highest level of education you have achieved as of today? මෙන්න මේක හරි වැදගත්. ලංකාවේ අපිට A level pass නම් අපි ඉස්සෙල්ලා අපි වීඩියෝ එකක් කරා. අපි ඒකේ කිව්වා A level pass නම් ඔයගොල්ලන්ට මේක කිසි ගැටලුවක් වෙන්නේ නැහැ කියලා.
මේකේ අපි සිලෙක්ට් කරන්න ඕන හයි ස්කූල් ඩිග්‍රී කියන එක. මොකද කියලා කියනවා නම් ශ්‍රී ලංකාවේ A level එක කන්සිඩර් කරනවා higher than US high school එකට වැඩිය අපේ එක හයි ස්කූල් ඩිග්‍රී එකක් හැටියට කන්සිඩර් කරනවා කියලා තමයි තොරතුරු හොයද්දි මට හම්බෙච්ච තැන් කීපයක සඳහන් වෙලා තිබුණේ. එතකොට අපි සිලෙක්ට් කරන්න ඕන හයි ස්කූල් ඩිග්‍රී කියන එක ඔයා A level වලින් ඇප්ලයි කරන්න ඕන. එතනින් එහාට ක්වොලිෆිකේෂන් තියෙනවා නම් ඔයාට ඒ අදාළ ක්වොලිෆිකේෂන් ඔයාට දාන්න පුළුවන් යුනිවර්සිටි ඩිග්‍රී, මාස්ටර් ඩිග්‍රී ඔය කියන දේවල්. ඊළඟට ආයෙ මෙතන පල්ලෙහෙන් ලින්ක් එකක් තියෙනවා online.onet center කියන එකේ online.onet කියන එකේ ලින්ක් එක. එතෙන්ට ගිහිල්ලා ඔයාට work category එකෙන් බලාපොරොත්තු වෙනවා නම් ඇප්ලයි කරන්න. ඒකේ ලින්ක් එකත් මෙතන තියෙනවා. ඒ අදාළ ක්වොලිෆිකේෂන් ටික ඔයාගේ ජොබ් කැටගරි එකට අදාළව ඔයාගේ ජොබ් එක මෙහෙට ගැලපෙනවද කියන එක බලා ගන්න එතනත් ලින්ක් එක දීලා තියෙනවා. හරි මතක ඇතුව ඔයා ෆිල් කරද්දි හයි ස්කූල් ඩිග්‍රී කියන එක ෆිල් කරන්න මතක තියාගන්න A level වලින් ඇප්ලයි කරනවා. හරි ඊළඟට 13 what is your current marital status? මෙතනත් ඔයා හරියටම මේ ඔයාගේ විවාහක බව හරියටම කියන්න ඕන. ඔයා ඩිවෝස් වෙලාද ඉන්නේ, එහෙම නැත්නම් ලීගලි සෙපරේට්ද, අන්මැරිඩ්ද, ඒ කියන්නේ කවදාවත් මැරි කරලා නැද්ද, ඔය වගේ විස්තර ටික ඔයා හරියටම අවංක වෙලා මෙතෙන්ට දෙන්න ඕනි. මොකද එහෙම නැත්නම් අපි වීසා ඉන්ටර්විව් එකේදී වැඩි විස්තර හොයාගෙන යද්දි ප්‍රශ්න කරද්දි මොනවා හරි ඔයාගෙන් එළියට ආවොතින් ඔයාගේ වීසා එක රිජෙක්ට් වෙන්න අවස්ථාවක් තියෙනවා. දැන් මෙතන පල්ලෙහෙන් කියලා තියෙනවා legal separation is an arrangement when a couple remain married but lives apart following a court order. If you and your spouse are legally separated, your spouse will not be able to immigrate with you through the diversity visa program. However, you must include your spouse even if you plan to be divorced before you apply for the diversity visa. Failure to list your eligible spouse is grounds for disqualification. If your spouse is a US citizen or a lawful permanent resident, do not list her in your entry. ඔන්න මේ කියන ටික හරියට පැහැදිලිව කියවලා පැහැදිලිව ඔලුවට අරන් ඔයා හරිම තොරතුරු ටික ඔයාගේ විවාහක බව මෙතන සඳහන් කරන්න. ඊළඟට number of children. ඔයාට දරුවෝ ඉන්නව නම් ඒක කවුන්ට් එක 21කට අඩු සබ්මිට් ඩේට් එකේදී අවුරුදු 21කට අඩු ළමයි ඉන්නව නම් ඔයාට මේකට එන්ටර් කරන්න පුළුවන්. ඒ කට්ටියගේ කවුන්ට් එක මෙතන දාන්න. ඊළඟට ඔයා මේ පල්ලෙහෙන් තියෙන විස්තරෙත් කියවන්නේ. ඒකෙත් කියනවා ඔයා biological children, legally adopted children and step children who are unmarried and under age 21. ඒ කියන ඕනම කෙනෙක් ඔයාගේ ඇත්තම දරුවෝ, ඊළඟට ලීගලි ඇඩැප්ට් කරලා හදාගත්ත දරුවෝ, ඊළඟට අනිත් අපි හිතමු ස්ටෙප් චිල්ඩ්‍රන්ලා, එහෙම ඉන්න ඕන කෙනෙක් 21කට අඩු නම් ඔයාලට මේකට ඒ කවුන්ට් එක දාන්න පුළුවන්. ඊළඟට මේක කන්ටිනියු කරායින් පස්සේ අපි යනවා part 2 එකට. part 2 එකේදී අහනවා number 13 යටතේ spouse ගේ name එක අපි name එක fill කරා වගේම full name එක, last name එක, first name එක, middle name එක මේක carefully මේක fill කරන්න ඔයාගේ passport එකේ තියෙන විදිහටම. එතකොට මේක මුකුත් ගැටලුවක් වෙන්නේ නැහැ. ඊළඟට date of birth එක අහනවා. ඒකත් day එක select කරන්න drop down list එකෙන්, month එක drop down list එකෙන් ඒකල්ලා year එක enter කරන්න. 13 gender එක දාලා තියෙනවා spouse ගේ. ඊළඟට city එක අපි අර කලින් අපි fill කරා වගේම ඒ detail ටික අහලා තියෙනවා. ඊළඟට ඒකෙත් photograph එක ඉල්ලලා තියෙනවා. ඒ ටික හරියට බලලා photo එක හරියට කලින් හදාගෙන එක තැනක save කරලා තියාගත්තා නම් ඔයාට මේක ලේසි දාන්න. ඊළඟට එනවා ළමයින්ගේ ටික fill කරන්න. ළමයින්ගෙත් ඒ විදියමයි. ඒක ඒ detail ටිකමයි ඉල්ලන්නේ. photograph එකත් ඉල්ලනවා.
ඊට පස්සේ දැන් ඔයාට අදාළ ළමයි ප්‍රමාණ ළමයි එක්කෙනාද දෙන්නද ඉන්නේ කියන එකට අනුව ඒ ටික ෆිල් කරලා ඉවරලා ඔයා මේක ෆයිල් එක කන්ටිනියු කරන්න තියෙන්නේ. කන්ටිනියු කරාම ඔයාගේ ඇප්ලිකේෂන් එක ඩිරෙක්ට් වෙන්නේ සබ්මිට් වෙනවා. ඩිරෙක්ට් වෙන්නේ ඔයාට කෙලින්ම කන්ෆර්මේෂන් පේජ් එකට තමයි යන්නේ. කන්ෆර්මේෂන් පේජ් එකට ගියාම කන්ෆර්මේෂන් පේජ් එකේදී ඔයා හරියටම ඒ පේජ් එකේ තියෙන කන්ෆර්මේෂන් නම්බර් එක කන්ෆර්මේෂන් එක නම්බර් එක කොහේ හරි ලියලා හරි එහෙම නැත්නම් ඒන කන්ෆර්මේෂන් පේජ් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ඒක ඊමේල් එකට දාගෙන හරි ඒ ටික කොහොම හරි පරිස්සම් කරලා තියාගන්න ඕන. මොකද ඒ කන්ෆර්මේෂන් නම්බර් එකෙන් තමයි ඔයාගේ මැයි මාසෙදී ඊළඟ අවුරුද්දේ මැයි මාසෙදී ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා වින් කළාද මොකද වෙලා තියෙන්නේ කියලා බලා ගන්න ඒ කන්ෆර්මේෂන් නම්බර් එක අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. හරි. එහෙනම් මම හිතනවා ඔයගොල්ලෝ දෙයක් ගත්තා කියලා මේ වීඩියෝ එකෙන්. මේක හැබැයි මතක තියාගන්න ඕන මේක කිසිම අයිඩියා එකක් නැති කට්ටියට තමයි මේ වීඩියෝ එක කරේ. මේක 2017 ඉලෙක්ට්‍රොනික ඩයිවර්සිටි වීසා ලොටරි එකේ සාම්පල් එක තමයි මේ තියෙන්නේ. මේක මං වෙබ්සයිට් එකෙන් ගත්තේ. ඔයගොල්ලොන්ට මේකේ මේ YouTube මේගොල්ලොන්ගේම YouTube channel එකේ තියෙනවා ඇප්ලිකේෂන් එක ෆිල් කරන විදිය තව ඉංග්‍රීසියෙනුත් එකක්. ඔයගොල්ලෝ ඒකත් ගිහිල්ලා බලන්න. ඉතින් මේක පොඩි අයිඩියා එකක් ගන්න තමයි මං වීඩියෝ එක කරේ. ග්‍රීන් කාඩ් එක ඇප්ලයි කරන්න ඉන්න කට්ටියට තාම ඕපන් වෙලා නැහැ. බලන්න බලලා ඉවරලා තව ඔයගොල්ලෝ මේ වගේ අපේ වගේ වීඩියෝස් කරලා දාලා තියෙන channel වල වීඩියෝස් උත් බලන්න. බලලා අයිඩියා එකක් අරගන්න. හරියට ප්‍රිපෙයාර් වෙන්න. බලන් ඉඳිමු අපි ඇප්ලිකේෂන් කෝල් කරනකම් කියන්නේ DV Lottery 2027 එක ඕපන් වෙනකම් අපි ඕපන් ගමන් අප්ඩේට් එකක් දෙන්නම්. එතකන් channel එක subscribe නොකරපු කට්ටිය subscribe කරන්න. යාළුවන්ට share කරන්න. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.